මුළු මඩකලපුවම භීතියෙන් සලිත කල ඒ අභිරහස් ඝාතන දාමය. මේක පිටුපස ඉන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. කවුද මේ අද්භූත පුද්ගලයා? අද අපි අනාවරණය කරනවා. වසර කිහිපයකට පෙර මඩකලපුව කියන්නේ ඉතාමත් නිස්කලංක නගරයක්. නමුත් ඒ නිහඬ බව බින්දී ගියේ එක දවසකින්. දියනේ මේ මොකක්ද නේ? වැල්ලේ අඩක් වැළලී තිබූ පළමු මළ සිරුර හමු වුණා. පරීක්ෂණ ආරම්භ කිරීමට දක්ෂ නිලධාරියෙක් කැඳවනු ලැබුවා. මෙතන කිසිම සටනක් සිද්ධ වෙලා නැහැ. ගම්මූන් අතර විවිධ කටකතා පැතිර යන්න පටන් ගත්තා. මම දැක්ක කළු රූපයක් ගිය. රෑ මෙතන කැරකෙනවා. රාත්‍රිය උදා වෙද්දී මඩකලපුව සොහොන් පිටියක් වුණා. සතියක් ඇතුළත තවත් මළ සිරුරු දෙකක් හමු වුණා. හැම මිනිමැරුමක්ම සිද්ධ වුණේ හරිම සැලසුම් සහගතව. මේ හැම තැනකටම ලැබුමල් සම්බන්ධයි. ඝාතකයා සිටියේ ඉතාමත් ආසන්නයමයි. අද රැටත් ඒ යකා එයිද දන්නේ නැහැ. නැවතත් වැසි සහිත රාත්‍රියක් උදා වුණා. ඔහු ඔහුගේ ඊළඟ ගොදුර සොයමින් සිටියා. කවුද? උදව් කරන්න. නමුත් උදව්වට කවුරුත් ආවේ නැහැ. අපිට වඩා යා පියවරක් ඉස්සර ඉන්නේ. සෑම තැනකම අමුතු සලකුණක් ඉතිරි කර තිබුණා. මෙය අතීතයේ සිදු වූ පලිගැනීමක්ද. වසර 25කට පෙර නොවිසන්ඩුණු සිදුවීමක් තිබුණා. මේ ඒ මනුස්සයා නේද? අවසානයේ රහස හෙළි වුණා. පොලිසියා ඝාතකයාගේ නිවස වට කළා. අවසන් ඔදන් කොට වෙලා ඉන්නේ. ඒ තැන තිබුණේ බය හිතෙන පෙනුමක්. ඔහු පලා යාමට උත්සාහ කළා. ඕ අල්ලගන්න! යන්න දෙපා! ඝාතකයාට පාර වැරදුනා. අවසානයේ ඒ මුහුණ අනාවරණය වුණා. ඔයා ඇයි මේ දේ කළේ? ඔහුගේ සිනහව පිටුපස විශාල වේදනාවක් තිබුණා. අවසානයේ ඝාතකයා නීතියට හසු වුණා. අපි හිතුවේ නෑ මිනිහ මේ කියලා. නමුත් සිදු වූ විනාශය නැවත හැරවිය නොහැකි.
හවුල් ගණනාවක් ජීවිත සදහටම අන්දුරු වුණා. තවත් එක අඳුරු පරිච්ඡේදයක් අවසන්. ගමට යළිත් සාමය උදා කිරීමට ඔවුන් උත්සාහ කරනවා. මඩ කලපුව නැවතත් හුස්ම ගන්න පටන් ගත්තා. නමුත් අභිරහස් සැමදා අභිරහස් ලෙසම ඉතිරි වනු ඇතෙන්නේ. මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. මෙවැනි තවත් අද්භූත කතා බලන්න රවිවිෂන් AI channel එක දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඊළඟ අභිරහසින් අපි ඉක්මනින් මුණ ගැහෙමු. පරිස්සමින් ඉන්න.